Yang lover Maharaja. Hey, Lawrence, welcome back to a Devilman with gameplay videos. Only thing, other play කරන්න යන්නේ the Ice the horror game එක. මේකේ full name එක Ice Co-op Horror and Multiplayer. ඉතින් මේක level තියෙනවා. ඒ හැම level එකම ඉස්සරහට අරන් ඉන්න. ඉතින් මම මේකයි scene එක මිනිස්සෙක් ගෙදරකට ඇවිල්ලා වතුර ටිකක් ගිල්ලාගෙන හැබැයි මේක දිලා තියෙන මචං කදිනති යක්ෂණියක්. කදිනති යක්ෂණියක්. හිසෙනති අවතාරණ දෙකක් තියෙනවා. කදිනති අවතාරය ඕලි වැඩි. ඉතින් දැන් මේ කදිනති යක්ෂණිය මේ මිනිස්සුගේ ආචාර කරගෙන කෝල දාන්නලු හදන්නේ. ඉතින් ඒක දැනගත්ත මම ඩෙවිල්මෑන් මිනිස්සුගේ එකට ආවේශ වුණා. ඉතින් දැන් මේ ඔක්කයි මේ යක්ෂණිය අක්කගෙන් බේරිලා මේ මිනිස්සු වරන් යන්න හදන්නේ. ඉතින් මේ යක්ෂණිය අක්කගේ නම මචං ක්‍රාසියාලු. ක්‍රාසියා මචං. ඉතින් නිකම්ම යන්නේ බං. මේක කරන්න හදපු බලු වැඩේ හින්දා අපි ඒකේ සල්ලි මල් ටිකුත් එකතු කරලා යන්නේ. සල්ලි මල් 20ක් එකතු කරගෙන තමයි යන්නේ. මේ බලු වැඩ ගන්න ඕනේ නේද බං. අපි නතරලා බං. ලෝක ගෝලිකුත් තියෙනවා මචං කරගන්න පුළුවන්. කොහමද මචං මගේ මියුසික් මේ ඇසුත් එකතු කරගන්න මචං. මේ ඇසෙන වටිනවා බං. මේ ඇස් වලින් කරන දේ මං ගේම් ප්ලේ එක ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඉස්සරහට පෙන්නන්න ඕනේ මචං. ඕන් දැම්ම පෙන්න. ඒ ඇස් වලින් අපිට පුළුවන් ක්‍රාසි අක්කා යන පැත්ත බලා ගන්න. මොකුන්නේ බං සල්ලි මලු. අපි තවත් ඇස් හොයාගත්තා. ඉන්න මං වලට ක්‍රාසි අක්කාවත් පෙන්නන්න. නපුරුනාට මචං ඇඟනේ කඳ විතරයි. ඔන්නේ උඩට ආවා. ආරෙන්න මචං අපේ ක්‍රාසි අක්කා. වරෙන් අක්කා මරා ගන්න. වරින් යකෝ මරා ගන්න වරි. ඔය මරා ගන්නේ නැද්ද? ඔය මරා ගන්න ඉන්න කලින් මම යනවා. ඒකට මම අල්ලන්න බෑ. ආයෙත් එනවා මචං. කොච්චර කරත් ඔච්චර තමයි අක්කා. අපිට බෑයනි මාව අල්ලන්න. අපි ඉතින් යන්නේ ඉච්චර ආදල් ගන්න ඕනේ නේ බං. ඒවට යන්න දීලෙමු. ඉතින් දැන් සල්මලු හතරක් එකතු කරගත්තා. එකක්වත් අඩු කරන්නේ නැහැ මචං. 20 එකතු කරලා යනවා. පව් කියලා එකක්වත් ඉතුරු කරන්නේ නැහැ. මචං ක්‍රාෂි අක්කා උඩ තට්ටුවට ගිහිල්ලා මේ කාමරේ මොනවද තියෙන්නේ අපිට? හැපි බ මචං. ඒක හිස්. පොඩි තවත් තල්ලි මල්ලක්. ඒක මොකුත් නෑ. ක්‍රාෂි අක්කා වනේද? ඔව් බං. ක්‍රාෂි අක්කා. ක්‍රාෂි අක්කා මචං ශත 5කට ගණන් ගන්නේ. ශත 5ක් තියා මචං. ශතයකට ගණන් ගන්නේ ක්‍රාෂි අක්කාගේ පාසි වෙනවා හති දාගෙන. වරින් යකෝ මරා ගන්න කියලා. මම යනවා බං. යාට මරා ගන්න ටිකක් දෙන්න. ඔඩි නරකයිද මං? නෑ බං. මං එහෙම නරක නෑ. ක්‍රාෂි අක්කා තමයි මචං නරක. යගියෝද? යගිහින් මචං. අඩු බලහන් බම් මේකේ තියෙන ලෝභකම සල්ලි මල් හංගලා තියෙන මචං টয়ලට් එකේ. බලහන් කොයිකේ තැටි. ඒකට මම ලෝභ නෑනේ. ඔලම දන්නවනේ බං මම ලෝභ නෑනේ. මේ පැත්තට ගිහින් බලමු. කීයටක් හම්බුණා මචං ලස්සන කීයටක්. බා මේ මොකද්ද? මේකටද පුංචි පොර හතරක් ගියන්නේ. ඒ අවසානයේ හිටිය ඇන්ටි මචං ක්‍රාසි අක්කා වගේ.
කවුද මට මචං යතුරක් දීලා අඩෝ අකුණු ගහනවා යසි බලහංකෝ මං ඒකෙත් හැටි මං එනකොට මකුණු ගහනවා රාශියක් නෑනේ බං එයා මට බය වෙලා ගිහිල්ලා ඔලිවෙන් රාශියක් නෑදෑයෝ ඉන්නවා බං මං එයාලව ඉස්සරහට වලට පෙන්නන්න ඉස්සරහට එන ලෙවල් වලදී මේ දවස්වල නම් පවුලේ ආරවුලක් කියලා මචං කට්ටිය වෙන වෙන ගෙවල් වලට ගිහිල්ලා එක්කෙනෙක් ඉන්න හොස්පිටල් එකක එක්කෙනෙක් ඉන්න ඉස්කෝලේක ඉන්නේ මං ඉස්කෝලේක නම් ඉන්නේ ගෙදර ඉන්න බලු බල්ලා මචං සිරාටම බලු බල්ලා බල් පොරගනම ගුඩ් බෝයිලු කවුද බම් මේ යාගයක් කරලා වගේ ඉටිපන්දමුත් තියලා යාගයක් කරලා උන් ටික යාගේ කර කර ඉන්නකොට මචං කාශයක් ඇවිල්ලා පිටිපස්සෙන් වැඩේ දීලා ගිහිල්ලා ඔලිවෙඩ් පව් බං කීයෙන් කපා ගම් බම් මේක දැන් ලස්සන කීයද කාශයක් අත් ඇවිල්ලා බං ඒ ඇස්සේ මාව හොයාගෙන මේ කස්සට මොකද්ද බම් මේ පූඩල් එකක්ද ඔව් බං පූඩල් එකක් තමයි දැන් තව එක්ක ශල්ලි මල්ලක් හොයාගෙන පැන්න යන්න තමයි තියෙන්නේ. ඉතින් බං ඔයා මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවේ තාම වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? මොකද්ද බං අතින් යන්නේ නෑනේ. ඒ හින්දා ඔය subscribe බටන් එකට like බටන් එකට යතේ තියෙන දෙකකින් ගහලා දාන්න. හැබැයි ඉතින් පූර්ණ ගැන වගේ තියෙන මා ගනු නොලැබී මචං එතන බම් මේ කාශක්කා මල කරුණයක් වෙනවනේ මෙයා අපි පල්ලෙහාට අට්ටුවට යන් ආච්චි එන්න කලින් යෂ්මී කෂ්මී යෝබා මේක තමයි කාශක්කාගේ බේස්මන්ට් එක මගේ හිතේ ඕරි බං ශෝලි වල ඔක්කොම එකතු රන් වලයි ඔඩි ශිරෝඩ ක්‍රාෂක් කියලා ගියංගු ක්‍රාෂකෝ ඔය කුයිද ඉතින් බං ක්‍රාෂයක් අකෝ ක්‍රාෂක් කෑලි දාගෙන රන් කියලා වෙන්න අයින්ද මරා ගන්න එන්නකෝ එන්නකෝ මරා ගන්න අපි දෙන්න කුයිද ගියේ යමචන් යනවා මට බය වෙලා. එයා පැත්ත පලාතක ඉන්නේ කියලා යනවා. මචං ක්‍රාෂයක් උඩ තට්ටුව පැත්තට ගියා. අපි මං කරලා ෆ්ලෑෂ් කි බලය දාලා දුමු. මචං මේ ෆ්ලෑෂ් කි බලය මම තප්පර ගානක මචං ෆ්ලෑෂ් කි බලය ඉල්ල ගත්තා. පිස්සුද බං? මේකද බං ෆ්ලෑෂ් කි බලය මේ ඇවිල්ලා ඩෙවිල් මෑන් පවර්ස්. දන්නවනේ ඉතින් මම යක්කලෝ මහරජනේ බං. ඉතින් මම ඩෙවිල් මෑන්ගේ පවර්ස්. ඉතින් ආයෙත් මතක් කරනවා. දැන් ගේම් ප්ලේ එකේ අවසානට අවිල්ල ඉන්නේ. ඔය තාම මේ වීඩියෝ එකට ලයික් කරේ නැත්නම් මොකද්ද බං? අතින් යන්නේ නැහනේ. එහෙනම් ඔය අතේ තියෙන දෙක ලයික් බටන් එකට subscribe බටන් එකට ගහලා දාන්න. මොකද්ද බං? 23 පාන්නමකෝ බං. sub 23යි. මොකද්ද බං මොන්න ලැජ්ජාවක්ද? ඉතින් මේ ගේම් ප්ලේ එක නම් එච්චර දිග එකක් නෙමෙයි වෙන්න ඇති. මම මේක ඉතින් හදිස්සියේ තමයි මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරේ. ඉතින් මම ඉස්සරහ හොරට ගේම් එකක් දාන්න ගන්නවා. ඉතින් අපි බලමු මොන විදියට දේවල් සිද්ධ වෙයිද කියලා නේද? ඊට පස්සේ මචං කාශයක් යනවා. යන්ද කියන්නේ. කාශයක් යරකගේ උඹ. මොකද කියන්නේ බචං? ඉවසීමේ ශනිසිම ලැබෙයි ගන්න නිකන් ඈ. ඊට පස්සේ බං මේ ටීවී එකක් නිකන් වැඩ. ඒ ඇවිල්ලා මචං කාශයක්ගේ පවර්ස්. මේ ඇවිල්ලා මචං ඩෙවිල් මෑන් පවර්ස්. ඊනම් කොල්ලෝ අපි ගියා. හැමෝම සතුටින් ඉන්නේ. අපි ගියා.